වණකම් ආයිබෝවන් සියලුම දෙනාට ඔන්න අදත් අපි Tamil with Raj sir YouTube channel එක කරා ලස්සන පාඩමක් අරගෙන ඔබ සියලු දෙනා මුණ ගැහෙන්නට මම ඇවිත් ඉන්නවා. இன்றும் உங்கள் அனைவரையும் Tamil with Raj sir என்ற YouTube channel ஊடாக அருமையான ஒரு பாடத்தை எடுத்துக்கொண்டு உங்களை சந்திக்க வந்துள்ளேன். එහෙනම් අපි පාඩමට යමු. අද පාඩම තමයි ඉන්ද්‍රිය පාඩම තන් පිළිගලේ නිරංගල්. අද පාඩම තමයි නිරංගල්. නිරංගල් කියන්නේ පාට වර්ග. පාට කියලා කියන්න පුළුවන්. ප්‍රයිමරි ළමයින්ට ඊට පස්සේ හයි ශ්‍රේණියේ නැත්නම් හැමෝටම මේ නිරංගල් කියන පාඩම වැදගත් වෙනවා. හැමෝටම හැම පාඩමම වැදගත් වෙනෝනේ. රයිට් එහෙනම් දරුවනේ අපි මේ නිරංගල් ගැන මම කියලා දෙන්නම්. පාට වර්ග කොහොමද කියන්නේ? පාට වර්ග යොදාගෙන වාක්‍ය කොහොමද සාදන්නේ? මේ සියල්ල මම අද කියලා දෙනවා. ඉස්සෙල්ලා අපි පාට වර්ග කිහිපයක් හඳුනාගමු. ඒ පාට වර්ග හඳුනාගත්ත පාට වර්ගයෙන් අපි வாக்கிய சாதனை சரியா பிள்ளைகள் ரைட் நாங்கள் பார்ப்போம் முதலாவது சிவப்பு நிறம் මොකද උච්චාරණය සිවප්පු නිරම් කියන්නේ මොකද්ද පාට සිවප්පු නිරම් රතු පාට කියලා කියන්න පුළුවන්. සිවප්පු නිරම්. அடுத்தது இரண்டாவது பச்சை நிறம். மூன்றாவது நீல நிறம். நீலம் நிறம் කියලා කියන්නේ නැහැ. දැන් නිරම් මේ වචන එකතු කරලානේ කියන්නේ. පච්චේ නීලම් දැන් මෙහෙමයි. සිවප්පු පච්චේ නීලම් කියලා කියන්න පුළුවන්. සිවප්පු නිරම් පච්චේ නිරම් නීල නිරම් කියලා කියන්න පුළුවන්. රතු කොළ නිල් කහ දම් එහෙම කියන්න පුළුවන්. රතු පාට කොළ පාට නිල් පාට කියන්න පුළුවන්. right நான்காவது ஊதா நிறம். ஊதா நிறம் කියන්නේ මොකද්ද දරුවනේ? ஊதா நிறம். கருப்பு நிறம். මතක තියාගන්න ඕන නිරම් කියනකොට මෙන්න මේ රයන්න තමයි යොදා ගන්න ඕන. මේ රයන්න තියෙන්නේ ඕඩි කොලේ 18 වෙනි පේලියේ තමයි ර අකුර. මේකට සමාන වෙනවා ර ට්‍ර ඩ යනුවෙන් සඳහන් වෙනවා. வெள்ளை நிறம். මංජල් නිරම්. මංජල් කියන ඉන් අපර මේක දාන්නේ මංජල් නිරම්. දැනට මෙන්න මේ පාට හතක් කියලා තියෙනවා මම. පච්චේ නිරම් කියන්නේ මොකද්ද දරුවෝ? කොළ පාට. නීල නිරම් නිල් පාට. ஊதா நிறம் දම් පාට. කරුප්පු නිරම් කළු පාට. வெள்ளை நிறம் සුදු පාට. මංජල් නිරම් කහ පාට. අන්න ඔහොම කියන්න පුළුවන් නේද? සිවප්පු නිරම් රතු පාට, පච්චේ නිරම් කොළ පාට, නීල නිරම් නිල් පාට. අපි නීලම් නිරම් කියලා කියන්නේ නෑ. උන ආපහු මං කියලා දුන්නා. නීලම් නිරම් නෙවෙයි. නීල නිරම් නිල් පාට, ஊதா නිරම් දම් පාට, කරුප්පු නිරම් කළු පාට, வெள்ளை නිරම් සුදු පාට, මංජල් නිරම් කහ පාට. දැන් අපිට මෙහෙම කියන්න පුළුවන්. මෙන්න මේ විදියට බලන්න. රතු, කොළ, නිල්, දම්, කළු, සුදු, කහ. එතන අපි කියන්න පුළුවන් සිවප්පු, පච්චේ,
නීල කියලා දින ඉන්න අපේ එකතු කරගන්න ඕනේ මේක විතර තනියෙන් කියනවා නම් නීලම් ඌදා කරුප්පු වෙள்ளை මංජල් ඔන්න ওই විදියට පාට කියන්න පුළුවන්. අපි දැන් බලමු පාට වර්ග 7ක් බලලා තියෙනවා. අපි මේ පාට වර්ග 7ක් යොදාගෙන වචන සකස් කරන ආකාරය මේක 6 ශ්‍රේණියේ පොතේ තියෙනවා. නිරංගල් කියලා පාඩමක් වෙනමම තියෙනවා. එතකොට සතුන්ගේ වර්ණ කියන්න ගස් කොළන් වල එක එක වර්ණ කියන්න මේ පාඩමේ තියෙනවා. ප්‍රශ්න තියෙනවා. හයි දරුවා අනිවාර්යයෙන්ම මේක නරඹන්න මේ ටික මම දෙන උදාහරණ ටික සටහන් කරගන්නත් ඕන පුළුවන්. එතකොට අපි දැන් මේක යොදාගෙන මේ නිරංගල් ටික යොදාගෙන අපි සරල වාක්‍ය හදන්න යන්නේ. ඔන්න දැන් ආපෝ මම නිරංගල් ටික කියලා දෙනවා. සිවප්පු නිරම්, රතු පාට, පච්චை නිරම්, කොළ පාට, නීල නිරම්, නිල් පාට, ඌදා නිරම්, දම් පාට, කරුප්පු නිරම්, කළු පාට, වෙள்ளை නිරම්, සුදු පාට, මංජල් නිරම්, කහ පාට. ඔන්න ওই විදියට දරුවනේ අපිට පාට වර්ග ටික උච්චාරණය කරන්න ලියන්න පුළුවන්. දැන් අද මේ පළමුවෙන්ම අපේ YouTube channel එක බලන දරුවන්ට මේක බලලා ලියා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ අද පළවෙනි වතාවට අපේ YouTube channel එක නරඹනවා නම් ඔබට තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරලා like එකක් දාගන්න. එතකොට notification එකේ අපි දාන සියලුම වීඩියෝ පාඩම් ටික ඔබට ලැබෙනවා ඇත. right. එහෙනම් අපි මේ පාඨ වර්ගය දාගෙන වාක්‍ය කීපයක් සාදන්න බලමු. අපි බලමු සරල වාක්‍ය කීපයක්. අපි බලමු මේ වාක්‍ය ලියනකොට දරුවනේ මම උච්චාරණයත් එක්කමයි කියලා දෙන්නේ. උච්චාරණයත් එක්කමයි කියලා දෙන්නේ. අපි බලමු. right. අපි සිවප්පු කියලා ලිව්වා. පළවෙනි ලිව්වේ සිවප්පු නිරම් කියලා. දැන් රතු පාටට තියෙන දෙයක් ඇපල් රතු පාටයි. අපි ලස්සන පච්චියෙක් කුරුල්ලෙක් කුරුළු විශේෂයක් කිලි ගිරවාගේ හොටය රතු පාටයි. ගිරවාගේ හොටය රතු පාටයි. එහෙම කියන්න පුළුවන්. වෙන විදිහකට සරලව කියන්න ආපිල් සිවප්පු නිරම් ඇපල් රතු පාටයි. අන්න අපි ඒක ගමු ඉස්සරලා. ආපිල් සිවප්පු නිරම් ආපිල් සිවප්පු නිරම්. ඔන්න උච්චාරණයක් දෙනවා දරුවනේ ලියා ගන්න. ආපිල් දැන් මේ අකුරු කියව ගන්න බැරි දරුවන්ට තමයි එහෙම දෙන්නේ. ආපිල් එතකොට ගොඩාක් සරලයිනේ ලේසියිනේ. සිවප්පු නිරම්. ආපිල් සිවප්පු නිරම් කියන්නේ දරුවනේ ඇපල් රතු පාටයි. දැන් මම සිංහල තේරුම කියන්න ඕනේ නෑනේ. ඒක කිව්වම් පුතාට වටහා ගන්න පුළුවන් නේ, තේරුම් ගන්න පුළුවන් නේද? ආපිල් සිවප්පු නිරම් ඇපල් රතු පාටයි. දැන් බලමු ඊළඟට කිලි. දැන් ගිරවා කියනකොට කිලි ලියනවනේ මෙන්න මේ කිලි ලියන්න ඕනේ. මේ ලියන්න ඕනේ. කිලි පච්චை නිරම්. කිලි පච්චை නිරම්. උච්චාරණය අපි ලියනවා දරුවනේ. කිලි පච්චை නිරම්. ආපෝ කියන්නම් මේ උච්චාරණය දෙන්නේ දෙමළ අක්ෂර කියවන්න බැරි දරුවෝ බොහොමයක් ඉන්න ඕනේ. එයාලට මේ උච්චාරණය දුන්නම අඩුමතරමේ අක්ෂර ටික කියව ගන්න බැරි වුණත් මේ උච්චාරණය කියවලා මේකට මේකයි තේරුම කියලා දැනගන්න පුළුවන් නේ. අර මෙතන කතා කරන මට්ටමකට හරි යන්න පුළුවන් නේද? කියව ගන්න බැරි වුණාට මොනවාරි කියනකොට තේරෙන මට්ටමකට යන්න තමයි මේ උච්චාරණ දෙන්නේ. right. කිලි පච්චை නිරම්. කිලි පච්චை නිරම් කියන්නේ දරුවනේ ගිරවා කොළ පාටයි.
ரைட், அடுத்து பாருங்க. வானம். வானம் நீல நிறம். வானம் நீல நிறம். வானம் நீல நிறம். දැන් කාටද කියන්න පුළුවන් වානම් නීල නිරම් කියන්නේ මොකද්ද? වානම් නීල නිරම්. අහස නිල් පාටයි. මොකද්ද දරුවනේ? අහස නිල් පාටයි. වානම් නීල නිරම්. අපි ඊළඟට බලමු. රයිට්, අපි බලමු. කොක්කු. කොක්කු කියන්නේ කාටද? කොක්කුන්ටනේ. කාට කියලා කියන්න පුළුවන්. கொக்கு வெள்ளை நிறம். තව දෙයක් පුතාලට මම කියලා දෙන්නම්. අපි මේ ලයනු වෙනස් වෙන ආකාරනේ. වෙල්ලයි කියනකොට මේ ලයන්න යන්න ඕනේ. ගුඬුලාන මෙතනට දාන්න බෑ, මවුල හරලාන දාන්න. එහෙම දැම්මොත් වචනේ තේරුම වෙනස් වෙනවා. එතකොට කොක්කු වෙල්ලයි නිරම. අපි එනම් උච්චාරණයක් ලියනවා. කොක්කු වෙල්ලයි නිරම් කියලා උච්චාරණයක් ලියනවා. කොක්කු வெள்ளை நிறம். කොක්ක වෙල්ලේ නිරම් කියන්නේ මොකද්ද? කොකා සුදු පාටයි. ආපිල් සිවප්පු නිරම්, ඇපල් රතු පාටයි, කිලි පච්චை නිරම්, ගිරවා කොළ පාටයි, வானம் நீல நிறம், ආස නිල් පාටයි, කොක්ක වෙල්ලේ නිරම්, කොකා සුදු පාටයි. අයිත් දරුවනේ මේ වගේ පාට සම්බන්ධ තව වීඩියෝ රැසක් මම අරන් එනවා ඉදිරියේදී. එතකොට මම හිතනවා මේකේ පුතාලා යමක් ඉගෙනගෙන ඇති කියලා. ඒ වගේම ඒ පුතාලට යමක් තේරුණා නම් මේ පාඩම බලලා යමක් තේරුණා නම් කමෙන්ට් එකෙන් දාන්න තේරුණායි කියලා. හොඳයි නම් හොඳයි කියන්න. ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ Tamil with Raj sir YouTube channel එක subscribe කරගන්න. එතකොට ඔයාලට ගොඩක් වීඩියෝ නරඹන්න පුළුවන්. එහෙනම් දරුවනේ ආපහු ලස්සන වීඩියෝ එකක් සමග ඔබ සියලු දෙනා මුණ ගැහෙමු. right. வணக்கம் பிள்ளைகள்.